මෙයාට මේ කැන්සර් එකක් තියෙන කෙනෙක්. ඈ? පිළිකාවක් තියෙන කෙනෙක්. ඔය ඔතනින් ඇතුළට. මෙයාවත් දැක්කේ? ඔව්. මෙයාට මේ කැන්සර් එකක් තියෙන කෙනෙක්. ඈ? පිළිකාවක් තියෙන කෙනෙක්. ඔව්. එතන මෙයා ගෑනු සතෙන් මේ ගොඩක් හදන්නේ ගෑනු සතුන්ට. මෙයා කාලයක් ඉඳන් මේ පරිසරය දැක්කද? නෑ දැන් විතර දාලා නම් පැටව එළියට යන කාලේ මේක. විතර තියෙන්නේ තියන්නේ මේ වගේ ඒ කියන්නේ දර කොටකද? දැන් මේ ගෙඩි ගොඩාක් ලොකු වෙලා මෙයාට යා ගන්න බැරුව මැරෙනවා. දැන් මෙතනත් එකක් තියෙනවා. මේ දැන් මේ ගෙඩි සම්පූර්ණයෙන් ඇඟේ අඩ වෙන ගන්න ඕනේ. ටිකක් කාලේ අපි මෙයාලා නිදහස් කරනවා. මෙයාට අර ගෑනු සතේ. හැපින්න කියන්නේ පොදුවේ හැම සර්පයාගේම ගෑනු සතාට. නායක ගෑනු සතාට කියන්නේ නැයිනේ කියලා. මෙයා දැන් ගොඩක් දුර්වලයි මේ. මෙයාගේ නැට්ටත් කැඩලා තියෙනවා මේ ළඟකදී. නැට්ට නැහැ. තව සත්තු ඉන්න පුළුවන්. හැබැයි මේ කාලේ නම් දෙන්න හම්බෙන්නේ නැහැ. ජනවාරි පෙබරවාරි වගේ තමයි මෙයාලා බ්‍රීඩින් සීසන් එක. මේ බඩේ තුවාලද? ඔව් මේ මෙතන පෙනෙක් ගෙඩියක් තියෙනවා. මෙයාට පෙනේ කරන්නත් අමාරුයි. මෙයා දාගන්න අන්නේ වැඩි කලබල ගන්න බෑ නේද? ඔව් ඒක තමයි. බෝතලෙට දාන්නත් බෑ. අන්න වඩිය. බෝතලෙට දාන්න ඕනේ නැද්ද? බෝතලෙට දාන්න පුළුවන්. ඒ කියන්නේ නිරෝගී සතෙක් නා. දැන් මෙයාව බෝතලෙට දානවා කියන්නේ මෙයාගේ අර ගෙඩිත් එක්ක තවත් අර මේ. මේක තැලෙන්න බලනවනේ. ටෙට්ටිය. ඒකට ඔතරම හිටියේ නේද?